මගේ නම මහේෂ්. මම ප්‍රයිවට් බැංක් එකක වැඩ කරන්නේ. ගෙදර ඉඳන් මම වැඩට ගියත් කාලයක් වැඩ කරගෙන යනකොට මට ගාල්ලට ට්‍රාන්ස් එකක් හම්බුණා. ඉතින් මට බෝඩිමක් හොයාගන්න උනා. මට යාළුවෙක්ගේ මාර්ගයෙන් හොඳ තැනක් සෙට් වුණා. එහි හිටියේ මට වඩා අවුරුද්දක් බාල නංගි කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි අංකලුයි විතරයි. අංකල්ට නම් ටිකක් වයසයි. එයාට පුතෙකුත් ඉන්නවලු. මම නම් දැකලා නැහැ. රටලු ඉන්නේ. කොහොම වුණත් මෙතන ගොඩක් හොඳ තැනක්. කෑමත් එක්කම බෝඩිමේ. කියන්න වරදක් තිබ්බේ නැහැ. මෙහිම ටික කලක් යනකොට මෙහි බෝඩිමේ අය වාර්ෂිකව දෙන දානයකට කුරුණෑගල ආරණ්‍යයකට යන්න ලෑස්ති වුණා. මම බෝඩිම් කාරයෙක් වුණාට එයාලට නම් පවුලෙම කෙනෙක් වගේ. ඒ නිසා මටත් යමු කිව්වා. මමත් ඉතින් බෑ කියන්න බැරි හින්දා නිවාඩුවක් දාලා යන්න ලෑස්ති වුණා. අපි ගියේ වෑන් එකක. දාන එහෙම දීලා අපි එන්න පිටත් වුණා. යනකොට මම තනියම පිටිපස්සේ සීට් එකේ හිටියේ. ඒත් එනකොට බෝඩිමේ නංගිත් මගේ සීට් එකේ ඇවිත් මමත් ඉතින් කමක් නැහැ කියලා එයා එක්ක ආවා. ටික වෙලාවක් යද්දී නංගි මගෙන් ඇහුවා අයියේ මම අයින සීට් එකට එන්නද කියලා. මම ඉතින් වැඩිය හිතන්නේ නැතුව හා කියලා දුන්නා. ටික වෙලාවක් ගියාම මේකට නිින්ද ගිහින් මගේ කරට කඩම් වැටෙනවා. මන් ටික වෙලාවක් නංගිගේ මූණ දිහා බලන් හිටියා. ඒකිගේ මූණ දිහා බලන් ඉන්නකොට මට ඒ මූණ ඉබින් ආස හිතුණත් මං ඒක අමාරුවෙන් නවත්වා ගත්තා. ඒකිගේ මූණ දිහා බලන් ඉන්නකොට මගේ මල්ලි නගිනවා වගේ මට දැනුණා. මං බයෙන් වගේ හෙමින් නංගිගේ කර වටේ අතක් දැම්මා. මේකිත් නින්දෙන් උනත් මට තවත් තුරුළු වුණා. වෑන් එකේ හැමෝම නිදි නිසා අපි දෙන්න ගැන කාටවත් එච්චර ගාණක් නැහැ. මං නංගිව තුරුල් කරන් ඉන්නකොට ටිකකින් එයාට ඇහැරුණා. එයාගේ නම චමි. එයා ඇහැරිලා එහෙමම මගේ දකුණු අත ඉබිම්ම ගත්තා. මටත් මාරම චූන්. මං හිතින් හිතපුවා මට දැන් හම්බ වෙයි කියලා මට හිතුණා. මං එයාගේ පැත්තට බර වෙලා එයාගේ කම්මුල් ලිබින්න පටන් ගත්තා. මේකි දැන් ගොඩක් ආසාවෙන් ඉන්න කියලා මට ඒකිගේ දැගලිල්ලෙන් දැනුණා. මේකි දැගල මට තවත් තුරුල් වුණා. එයා එහෙමම මගේ අත බදාගෙන කිස් කරන්න ගත්තා. මම එහෙමම චමීගේ ඔළුව ඉබගෙනම හිටියා. මම ටිකෙන් ටික චමීගේ කම්මුල් කිස් කරන්න පටන් ගත්තා. චමීගෙන් විරුද්ධත්වයක් නැති නිසා මට තේරුණා ඒකිගෙන් විරුද්ධත්වයක් නෑ කියලා. ඒකි දැන් හොඳටම ෆෝම් වෙලයි ඉන්නේ.